කරුණ සීතල හදයන් පඤ්ඤා පජ්ජෝත විහෙත මොහතමං සනරාමර ලෝක ගරුං වන්දේ සුගතං ගති විමුක්තං බුද්ධපි බුද්ධ භාවං භාවෙත්තා චේව සච්චිකත්තා ච යං උපගතෝ ගතමලං වන්දේ තමනුත්තරං ධම්මං සුගතස්ස රසානං පුත්තානම් මාරසේන මතනානං අට්ඨානම්පි සමෝහං සිරසා වන්දේ අරිය සංඝං නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සද්ධාවන්ත කාරුණික පින්වත්නි, අද මම මේ පින්වතුන්ලාට දේශනා කරන්නට සූදානම් වෙන්නේ අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ දෙවැනි පඤ්ඤාසකයට අයිති පළමුවෙනි සූත්‍ර දේශනාව පුඤ්ඤාභිසන්ද වග්ගයට අයිති මේ පළමුවෙනි උතුම් සූත්‍ර දේශනාවේ නම තමයි ප්‍රථම පුඤ්ඤාභිසන්ද සූත්‍රය. පින්වත්නි, සංයුත්ත නිකායෙත් මේ පුඤ්ඤාභිසන්ද සූත්‍රයක් අපි කලින් දේශනා කරලා තියෙනවා. නමුත් ඒ දේශනාව නෙමෙයි මෙතන තියෙන්නේ. මෙතන තියෙන වෙනත් දේශනාවක්. අපගේ තථාගත භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සවැත් නුවර දෙව්රම් විහාරේ වැඩ වාසය කරන කාලෙදී තමයි මේ උත්තම සූත්‍ර දේශනාව දේශනා කරන්නට යෙදුනේ. සම්බුදු පියාණන් වහන්සේ භික්ෂු මහා සංඝරුවන ආමන්ත්‍රණය කරලා දේශනා කරනවා චත්තාරෝ මේ භික්ඛවේ පුඤ්ඤාභිසන්ධා කුසලාභිසන්ධා සුඛස්සාහාරා සෝවාගිකා සුඛ විපාකා සග්ග සංවත්තනිකා ඉත්ථාය කන්තාය මනාපාය හිතාය සුඛාය සංවත්තන්ති කතමේ චත්තාරෝ. මහණෙනි, සැප ලබා දෙන තමන්ට අග්‍ර වූ රූප ආදී දේවල්, ඒ කියන්නේ අග්‍ර වූ සැප බල ප්‍රඥා ලබා දෙන, අග්‍ර වූ සම්පත් ලබා දෙන, සැප විපාක තියෙන, දෙව්ලොව උපදින්නට පුළුවන් ඉෂ්ඨ භාවයේ පිණිස, කාන්ත භාවයේ පිණිස, මනවැඩීම පිණිස, මේ හිත සුඛ පිණිස පවතින පුණ්‍ය ප්‍රවාහයන්, පුඤ්ඤාභිසන්ධෝ, කුසල ප්‍රවාහයන්, කුසලාභිසන්ධෝ. එතකොට මෙන්න මේ කුසල් ප්‍රවාහයන් ගඟක් වගේ, කුසල් ගංගාවක් වගේ තමන්ට ඊටාම අග්‍ර වූ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ සම්පත්තිය, කායික සැප මානසික සැප පිණිස, ස්වර්ගයේ පිණිස පවතින විශේෂ කාරණා හතරක් තියෙනවා. මොනවාද ඒ හතර? යම්කිසි කෙනෙකුට
මහා පින් ගොඩක් ලැබෙන කරුණු 4ක් ගැනයි මේ උතුම් සූත්‍ර දේශනාවේ දේශනා කරන්නේ. ඒ කාරණා 4න් පළමුවෙනි එක යස්ස භික්ඛවේ භික්ඛු චීවරං පරිභුඤ්ජමානෝ අප්පමානං චේතෝ සමාධින් උපසම්පජ්ජ විහෙරති. අප්පමානෝ තස්ස පුඤ්ඤාභි සන්தோ කුසලාභි සන්தோ සුඛස්සාහාරෝ සෝවග්ගිකෝ සුඛ විපාකෝ සග්ග සංවත්තනිකෝ ඉට්ඨාය කාන්තාය මනාපාය හිතාය සුඛාය සංවත්තති. යම් භික්ෂූන් වහන්සේ කෙනෙක් ගිහි අය දායකයන් ලබා දෙන සිවුරු හැඳ පොරවා ගනිමින් වාසය කරනවා. ඒ භික්ෂූන් වහන්සේ අරහත් ඵල සමාපත්තියට සමවැදිලා නම් එහෙම නැත්නම් උතුම් රහත් භාවයට පත් වෙලා නම් ඉන්නේ. ඒ රහතන් වහන්සේට යම් දායකයෙක් විසින් චීවරයක් ලබා දෙනවා නම් ඒ ලබා දෙන චීවරය ලබා දුන්නා වූ ගිහි හෝ ඒ දායකයාට ඊටාම අග්‍ර වූ රූප සම්පත් ආදී ඉදිරි ජීවිතවල ලැබෙනවා. මහා සුඛ විපාකයක් ඉදිරි ජීවිතවල ලැබෙනවා. මරණයෙන් මත්තේ ස්වර්ගයේ පිණිස පවතිනවා. ඒතර යම් කෙනෙකුට හිතෙන්නට පුළුවන් ඔක්කොම මරණයෙන් මත්තේද ලැබෙන්නේ. දැන් ගොඩාක් තැන්වල කියන්නේ එහෙමනේ. මරණයෙන් මත්තේ ලැබෙනවා. ඒතකොට ජීවත් වෙලා ඉන්න කාලේ ලැබෙන්නේ නැද්ද කියලා යම් කෙනෙකුට ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ඒතකොට බොහෝ ආගම්වල උගන්වන්නේ මරණයෙන් මතු සුගතියක්, මරණයෙන් මතු සැපයක්. නමුත් බුද්ධ දේශනාව තුළ කිසිම අවස්ථාවක එහෙම දෙයක් සඳහන් වෙන්නේ නැහැ. හොඳම දේ ලබා ගන්න පුළුවන් වෙන්නේ මේ ජීවිතේදීම. තමන්ගේ උත්සාහය, වීරිය, කැපවීම මත තමයි ඒක තීරණය වෙන්නේ. යම් කෙනෙක් දැන් මේ විදිහට පින්දහම් සිදු කරන විට තමන් වටා එකතු වෙනවා මහා රැස්වලල්ලක්. ඒ දන් පූජා කරන භික්ෂූන් වහන්සේ රහත් වෙලා ඉන්න ඕනේ නැහැ ඒකට. යම් විදිහකින් අපි සම්මා සම්බුදු පියාණන් වහන්සේ උදෙසා පූජා කරනවා. පෙර අතීතයේ වැඩ වාසය කරපු රහතන් වහන්සේලා සිහි කරගෙන භික්ෂූන් වහන්සේලාට දම් පූජා කරනවා. සීවර ආදිය පූජා කරනවා. ඒ මහත්ඵල මහානිසංස තමන්ට ලැබෙනවා. මේ ජීවිතේ තමන් වටා එකතු වෙන දේවල් තමන්ට ලොකු ආරක්ෂාවක්, මානසික සැනසෙල්ලක්, කායික සැනසෙල්ලක් උදාපත් වෙනවා. ඒවා තේරුම් ගන්න හොඳ ප්‍රඥාවක් තියෙන්නට ඕන. ලෙඩ දුක් කරදර අඩු වෙනවා, බාධක අඩු වෙනවා. සමහර විට බාධක වැඩි වෙන්නත් පුළුවන්. පෙර ජීවිතවල තමන් ඒකට අදාළ වෙන අකුසල කර්මයන් කරලා තියෙනවා. තමන්ට මේ ජීවිතේ කායික මානසික සැනසෙල්ලේ පින්දහම් ටික සිද්ධ කරගන්නකොට ඒ අවස්ථාව තව තව සැලසෙනවා. මේ ලෝකේ මිනිස්සු වෙලා ඉපදුනාට හැමෝටම පින් කරන්න බෑ. පින් කරන්න පෙර පින තියෙන්න ඕනේ. පුබ්බේත කත පුඤ්ඤතා පෙර කළ පින් ඇති බව. අර මංගල කාරණාවක් වශයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. පෙර කරන ලද පින් තියෙනවා නම් තමයි මේ ජීවිතේ පින් කරන්න පුළුවන් වෙන්නේ. පින් කරන අය, කුසල් කරන අය දානයෙන් පමණක් නවතින්නේ නැහැ. දානයෙන් පමණක් නවතින්නේ සීලයට එහා යනවා. සීලයෙන් පමණක් නවතින්නේ නැහැ. සමාධියට එහාට යනවා. නැත්නම් ප්‍රඥාවට යනවා. භාවනා කරන්න පටන් ගන්නවා.
එතකොට සීල සමාධි ප්‍රඥා ගුණධර්ම වඩන කෙනෙක් ක්‍රමක්‍රමයෙන් තමන් ළඟ තියෙන කෙලෙස් බොහෝ ප්‍රමාණයක් අඩු කරමින් තමයි යන්නේ. කෙලෙස් අඩු කරමින් කුසල් ප්‍රමාණය වැඩි කරමින් යනවා. භාවනාදී සිද්ධ කරමින් තමන් ඒ නියම ගුරු ඇසුරක් ලබාගෙන ඉස්සරහට ගියොත් මේ ජීවිතේ ditta ධම්ම වේදනීය වශයෙන්ම මේ දේවල් වල සැප විපාක ලබා ගන්නවා පේන්නම තියෙනවා තමන්ට. දැන් සමහර ඒවා පේන්නේ දැන් අපි හිතමුකෝ ඔන්න දැන් දානයක් පූජා කරලා යනවා. යන ගමන් ලොකු වාහන අනතුරක් සිද්ධ වෙලා තමයි මරණයටපත් වෙන්න තමයි තියෙන්නේ. දැන් අපි කොහේ හරි යන්න එනකොට ඔන්න බස් එක පරක්කු වෙනවා. එහෙම නැත්තම් ගෙදරින් එළියට බහිනකොට මොකක් හරි අමතක කරලා ආපහු ගේන්න යනවා. මේ පිනක් කරලා එළියට බහපු කෙනා. අපි හිතනවා මොකක්ද අනේ මෙච්චර පින් කරලා ගියා මගේ ගමනටත් බාධා වුණා. බාගද ඒ යන්න තියෙන ගමන ගියා නම් තවන්ට මොකක් හරි අනතුරක් වෙන්න තිබුණා. නමුත් ඒ අනතුරෙන් වැළක්ුණා. නමුත් ඒක අපි දන්නේ නැහැ. අපි අනතුරු වලින් වැළක්ුණාද කියලා අපි දන්නේ. දැන් අපි ඔන්න හොඳ දානයක් පූජා කරලා නැත්නම් හොඳ සීලයක් සමාදන් වෙලා ආරක්ෂා කරමින් ඉඳලා නැත්නම් හොඳ භාවනා පරයන්කයක් භාවනා වැඩසටහනකට සහ සම්බන්ධ වෙලා ගෙදර යනවා. යනකොට සර්පයෙක් දෂ්ට කරලා මැරෙන්න අකුසලයක් කරලා තියෙනවා. අර කරපු පුණ්‍ය පාකේ නිසා ඒ සත්‍යයාගේ හිත මුදුමලෙක් භාවයටපත් වෙලා ඒ සත්‍යය පාරෙන් අයින් වෙලා Tamanට පෑගෙන්නේ නැහැ. දැන් ඒ ස්වභාවයටපත් වෙලා. දැන් අපි දන්නේ නැහැ එහෙම දෙයක් තිබුණද කියලා. ඒ නිසා අපිට තේරෙන්නේ අපි කරන පිනෙන් අපි ආරක්ෂා වුණා කියලා. අපිට පේන්නේ නැහැ ඒක. ඒ පේන්නේ නැහැ. දැන් ධානයක් එහෙම උපදවාගත්ත Tamanට පේනවා ඒක. Taman දන්නවා ඒක. එතකොට අන්න Tamanට තේරෙනවා බව මේ කුසල් කිරීමේ භාවනා කුසලයේ වැඩිීමේ විපාකේ තමයි මේ මට දැන් ලැබෙන්නේ කියලා. ඒතර මේ හොඳම දේවල් ලැබෙන්නේ මේ ජීවිතේ. දැන් මේ ජීවිතේ එහෙම බැරිම වුණොත් තමයි මේ ජීවිතේ නිවන් අවබෝධ නොකළොත් අනිවාර්යෙන් ඉස්සරහට ඉපදිනවනේ. ආන්නේ ඉපදුනාට පස්සේ ඇයට මහත්ඵල මහානිසංස දේවල් අනිත් අයට වඩා උසස් දේවල් ලැබෙනවා කියලායි මේක. නැත්තම් මේ ඔක්කොගේම උතුම්ම ඵලය මරණයන් මත්තේ ලැබෙන දිව්‍ය ලෝකයේ කියලා එහෙම බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. මේ ජීවිතේම සංසාර ගමනම නතර කරන්න පුළුවන් මේ කුසල් කරන කෙනෙකුට. මේ ජීවිතේදී සංසාර ගමන නතර කරන්න පුළුවන්. කොච්චර අමාරු වැඩද සංසාර ගමන නතර කරනවා කියන එක. ඉපදෙමින් මැරෙමින් වරක අපාය වල දුක් විඳින්න, වරක දිව්‍ය ලෝක සැප විඳින්න, වරක සැපයි දුකයි දෙකම තියෙන මනුස්ස ලෝකෙ ඉපදිලා. එතකොට මේ විදිහට මේ සසර ගමන නතර කිරීම පවා සිද්ධ කරන්න පුළුවන්. ඉතින් අපි සසර ගමන නතර කරන විදිහ කෙනකෙනාට වෙනස්නේ. කෙනෙක් රහත් භාවයෙන්, තව කෙනෙක් පසේ බුදු භාවයෙන්, තව කෙනෙක් ලෞතුරා බුද්ධත්වයෙන්. ඉතින් ඒ අයට අවශ්‍ය කරන පාරමිතා පිරෙනවා ඉස්සරහට යනකොට. එතකොට මේ අය ඒ තම තමන්ගේ පාරමිතාවන් පුරාගෙන යනකොට ලැබෙනා වූ කුසලයන් සමහරට එකම බුදුරජාණන් වහන්සේ කෙනෙකුට දානේ පූජා කරන දෙන්නෙකුට ලැබෙන නිසස් දෙකක් වෙන්න පුළුවන්. ඒ අයගේ ශ්‍රද්ධාව, ඒ අයගේ ප්‍රඥාව පිහිටලා තියෙන ආකාරය වෙනස් වෙන්න පුළුවන්. ඒ වෙනස් වෙනවා. ඉතින් ඔන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ ජීවිතේ නිවන් අවබෝධ නොකළොත් ලැබෙන දේවල් ඊළඟ ජීවිතේ. ඒ වගේම මේ ජීවිතේ තමන්ගේ කායික සනසෙල්ල මානසික විශේෂයෙන් මානසික සුවපත් භාවය පිණිස මේ කරන කුසලයන් හේතු නැත්නම් ඉතින් අර සමහර අය ඉතින් මේ චීවර ආදිය පූජා කරත්, පින්ඩපාත දාන ආදිය පූජා කරත්, සනසුන් ආදිය හදලා දුන්නත්, ගිලම්පස පූජා කරත් සමහරුන්ගේ ඒවා ලැබෙන විදිහ හොඳ නැති වෙන්න පුළුවන්. හොරකම් මරකම් කළා සත්තු මරලා හොයාගත්ත ධනෙ වෙන්න පුළුවන්. ඒතකොට මේ ආනිසංශ අඩු වෙනවා. එහෙම නැතුව අර නිවැරදි ක්‍රමයට ඒවා ලැබිලා තියෙනවා නම් ප්‍රශ්නයක් නෑ. සමහර කට්ටිය දැන් අපි දන්නවා දැකලා තියෙනවා ජීවිතේ ඉන්න කාලේ කවදාවත් පිනක් දහමක් සිද්ධ කරන්නේ තමන්ගේ පවුලේ කවුරු හරි මැරුණොත් තමයි ඔන්න බණක් කියවලා දේශනාවක් කරවලා
දානයක් ආහාරමේ පූජා කරන්නේ. ඒ දාන දීලා තනේ හූල්ල තමයි ඉන්නේ. එතකොට ඒක අර ඇපෙන් ගැලවෙන්න වගේ කරන අපේ සංස්කෘතිය තුළ අන්න එහෙම අර නිකන් පිනක් නොකරන කෙනෙක් වුණත් යම් කෙනෙකුගේ මරණයකදී පිනක් කරවීම කියන ලක්ෂණය ඇවිල්ලා තියෙනවා. ඒකෙන් ඉතින් මහත්ඵල වෙන්නේ. නමුත් මහත්ඵල නොවුනට අර පවුම කරගෙන ඉන්න කෙනෙකුට ඒක ලොකු දෙයක්. ඒක හේතු වෙනවා ඊළඟට යාට ඊළඟ ජීවිතවල හරි මේ ජීවිතයේ ඉස්සරහදී හරි යම් කාලයකදී හරි තව ඉස්සරහට දම් පූජා කරන්න ඒක හේතුව. ඒ වගේ කරුණු කාරණා බොහෝ තියෙනවා. ඉතින් අපේ බෞද්ධ කල්යාණ මිත්‍ර ආශ්‍රය විශේෂයෙන් ඒ කල්යාණ මිත්‍රයෙක් නොයෙක් දේවල් කරලා තියෙන. පින් කරන්න අවස්ථාව හදලා තියෙන. 7 දවසෙන් 3 මාසෙන් අවුරුද්දෙන් අවුරුදු දෙකෙන් තුනෙන් ඔය විදිහට ඔය තමන්ගේ තියෙන ඒ කෙලෙහි ගුණ දන්න ස්වභාවය තමන්ගේ තියෙන කල්යාණ මිත්‍ර ස්වභාවයත් එක්කනේ දේවල් ඔය අපේ මේ සංස්කෘතියට ඇවිල්ලා තියෙන්නේ. එතකොට ඒවා තුළින් ලොකු ලාභයක් තමන්ට ලැබෙන්න අවස්ථාව තියෙනවා. ඉතින් ඔන්න මේ තියෙන හොඳම දේ නෙවෙයි හොඳම දේ ලබා ගන්න බැරි වුණොත් ඉස්සරහා ජීවිතවලට ගියොත් තමයි මේ දේවල් ලැබෙන්නේ. ඒක සෝවාන් උතුමන් වහන්සේ කෙනෙකුට හෝ සෝවාන් තත්ත්වයේ බලාපොරොත්තුවෙන් ඉස්සරහට යන භික්ෂුන් වහන්සේ කෙනෙකුට හෝ භික්ෂු පිරිසකට හෝ දෙන දානීට වඩා සෝවාන් මාර්ග ඵලය උදාපත් කරගත්ත භික්ෂුන් වහන්සේ කෙනෙකුට දෙනවා නම් යම් චීවරයක් ඒකේ ආනිසංස වැඩි. එතකොට සකදාගාමී කෙනෙකුට දෙනවා නම් ඒකේ ආනිසංස ඊට වඩා වැඩි. අනාගාමී කෙනෙකුට දෙනවා නම් පූජා කරනවා නම් ඊට වඩා ආනිසංස වැඩි. රහතන් වහන්සේ කෙනෙකුට සිවුරක් පූජා කරනවා නම් එහි ආනිසංස අරවට වඩා මහත්ඵල මහානිසංස භාවයට පත්වන නිසා කියනවා මහා පුණ්‍ය ප්‍රවාහයක් මහා කුසල ප්‍රවාහයක් ලැබෙනවා කියලා. දෙවැනි කාරණා විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යස්ස භික්ඛවේ භික්ඛු පිණ්ඩපාතං පරිභුඤ්ජමානෝ අපමානං චේතෝ සමාධින් උපසම්පජ්ජ විහෙරති. මේ පින්වත්නි අපමානං චේතෝ සමාධින් කියලා කියන්නේම අරහත් ඵල සමාපත්තිය. ඉතින් අර බුදුරජාණන් වහන්සේ දේශනා කරන යම් කෙනෙක් දැන් ගිහි අය විසින්නේ ඉතින් ප්‍රත්‍ය පූජා කරන්නේ. එතකොට චීවර පූජා කරනවා රහතන් වහන්සේ කෙනෙකුට එයින් ලැබෙන ආනිසංස අර සාමාන්‍ය දානවලට එහෙම වඩා මහත්ඵල භාවයට පත් වෙනවා. ඒ වගේම පිණ්ඩපාතේ රහතන් වහන්සේ කෙනෙකුට පූජා කරන පිණ්ඩපාතේ ගෙදරට පිඬුසිඟා වැඩීමෙන් හෝ ඒ සනසුන් ආදී තැන්වලට පන්සල් ආදී තැන්වලට ඒ කුටි සනසුන් වලට ගිහිල්ලා පූජා කිරීම ආදීකින් හෝ පූජා කරන දාන වස්තුව ගැනයි මේ කියන්නේ. බත් දාන ගැන මේ කියන්නේ. පිණ්ඩපාතය ගැන මේ කියන්නේ. එතකොට රහතන් වහන්සේ කෙනෙකුට පිණ්ඩපාතය පූජා කිරීමෙන් තමන්ට මහත්ඵල වූ මහත් ආනිසංස ඇති දෙයක් වෙනවා. තමන්ට ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ තමන්ට සැප විපාක ලැබෙනවා. අග්‍ර වූ රූප ලැබෙනවා. අග්‍ර වූ වර්ණ සැප බල ප්‍රඥා ලැබෙනවා. අග්‍ර වූ සැප තමන්ට ලැබෙනවා. දිව්‍ය ලෝකෙ ගියත් අනිත් දෙවිවරුන්ට වඩා තමන්ට සැප සම්පත්තීන් වැඩි. ආලෝක ප්‍රභාවය වැඩි. ඉන පිරිස සමහර විට වැඩි වෙන්න පුළුවන්. මේ විදිහට. ඊළඟට බුදුරජාණන් වහන්සේ තුන්වෙනි කාරණාව විදිහට දේශනා කරනවා යස්ස භික්ඛවේ භික්ඛු සේනාසනං පරිභුඤ්ජමාන. හතරවෙනි කාරණාව විදිහට දේශනා කරනවා යස්ස භික්ඛවේ භික්ඛු ගිලාන පච්චය බේසජ්ජ පරික්ඛාරම් පරිභුඤ්ජමාන. අපමානං චේතෝ සමාධින් උපසම්පජ්ජ විහෙරති. අපමානෝ තස්ස පුඤ්ඤාවිසන්தோ කුසලාවිසන්தோ සුඛස්සාහාරෝ සෝවාග්ගිකෝ සුඛවිපාකෝ සග්ග සංවත්තනිකෝ ඉට්ඨාය කන්තාය මනාපායතාය සුඛාය සංවත්තති. යම් ගිහි අය විසින් හදා නෙමකට පූජා කරන සෙනසුනක්
රහතන් වහන්සේ කෙනෙක් පරිභෝජනය කරනවා නම් රහතන් වහන්සේ කෙනෙකුට නම් ඒ සෙනසුන පූජා කිරීම සිද්ධ කරේ. පූජා කරන අයට එක මහත්ඵල මහානිසංස භාවයට පත් වෙනවා. ඒ මහත්ඵල මහානිසංස භාවයට පත් වෙනවා. ඒ කුසල ප්‍රවාහය, ඒ පුණ්‍ය ප්‍රවාහය තමන්ට මරණින් මතු ජීවිතේ දිව්‍ය ලෝකයේ උප්පත්ති ලබන එක්ක චාතුරු මහරජිකේ නැත්නම් තාවතින්සේ යාමය තුසිතය නිම්මාන රතිය පරිනිම්මිත වසවාර්ථී කියන මේ දිව්‍ය ලෝක හයෙන් එක සැප විඳින්න අවස්ථාව උදාපත් වෙනවා. පොඩි නෙවෙයි, සාමාන්‍ය නෙවෙයි, උසස් ධනයේ සැපම විඳින්න තමන්ට අවස්ථාව ලැබෙනවා. දැන් මනුස්ස ලෝකේ උනත් මනුස්සයාට වෙඳින සැප සම්පත්තීන් වෙනස් නේද? සමහර කෙනෙක් හොඳ සැප ආසනයක වාඩි වෙලා සැප ආසනයක නිදාගෙන සැප යාන වාහන වල ගමන් කරනවා. සමහරු එහෙම නැහැ. ඒකද ඒ අය කරපු කුසල් මට්ටම් අනුව තමයි මේ දේවල් සිද්ධ වෙන්නේ. ඒතකොට පෙර ජීවිතවල දම් පූජා කිරීමේදී සිදුවෙච්ච යහපත් දේවල් නිසා එයාට යහපත් වූ අග්‍ර වූ විපාක ලැබෙනවා. ඊගාවට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඉමේකෝ භික්ඛවේ චත්තාරෝ පුඤ්ඤාභිසන්ධෝ කුසලාභිසන්ධෝ සුඛස්සාහාරෝ සෝවාග්ගිකෝ සුඛ විපාකෝ සග්ග සංවත්තනිකා ඉත්තාය කන්තාය මනාපාය හිතාය සුඛාය සංවත්තಂತಿ. මෙන්න මේ කාරණා හතර තමයි මහණෙනි අග්‍ර වූ රූපාදී සැප සම්පත් තමන්ට ලබා දෙන්නේ, සුඛ විපාකයන් ඇති වෙන්නේ, ස්වර්ග සම්පත්තිය, දිව්‍ය ලෝක සම්පත්තිය උදාපත් වෙන්නේ, මන වඩන සුළු සියල්ල තමන්ට ලැබෙන්නේ මෙන්න මේ කියන මහා රහතන් වහන්සේ කෙනෙකුට දානේ පූජා කිරීමෙන්. ඉතින් සමහර විට ඒ පූජා කරන කෙනා දන්නේ නැති වෙන්න පුළුවන් මම මේ පූජා කරන්නේ රහතන් වහන්සේ කෙනෙකුටයි කියලා. නමුත් ඒ රහතන් වහන්සේ කෙනෙකුට දානේ පූජා කිරීම හේතු කරගෙන තමන්ට සැප විපාක ලැබෙනවා. කොහොමත් රහතන් වහන්සේ කෙනෙක් තමන්ගේ රහත් භාවය ප්‍රකාශ කරන්නේ නැහැ. තමන්ගේ රහත් භාවය ප්‍රකාශ කරන්නේ. ඉතින් ප්‍රකාශ කර ඉන්නේ නේද? ඒවා වෙලා අධිගම අල්පේච්ඡතා. බුදුරජාණන් වහන්සේට කියන ස්වාමීන්ති ඔබ වහන්සේ මං ගැන දන්නවනේ වගේ කියනවා. රහත් භාවය ප්‍රකාශ කරන්නේ. දැන් මෙන්න මේ චීවර පිණ්ඩපාත සෙනසුන් ගිලම්පස කොයිතරම් කාලයක් Tamanට ඒක පරිභෝජනය කෙරෙනවාද කියන එක. අපි හිතමු මෙහෙම දෙයක්. මේ සිවුරක් පරිභෝජනය කරනවා කියලා හිතමු. ඒතකොට යම් කෙනෙක් සිවුරක් පූජා කරාට පස්සේ ඒ සිවුර ඒ භික්ෂුන් වහන්සේ රහතන් වහන්සේ ඇඳ පුරවාගෙන ඉන්නවා. එතකොටත් කියන්නේ පරිභෝජ්‍යමාන. ඊට පස්සේ මේක අඳින්න බැරි මට්ටමට දිරනවනේ. දිරලා මේක ඔය ඇඳ ඇතිරිල්ලක් විදිහට දානවා. ඒත් කියන්නේ පරිභෝජ්‍යමාන. තාම ඒක පරිභෝජනය කරනවා. ඊළඟ පුටු රැද්දක් විදිහට දානවා, පාපෙස්සක් විදිහට දානවා. අවසාන වශයෙන් මොකද්ද කරන්නේ? බිත්තියට තියලා මැටි ගහන්න හරි ගන්නවා. එහෙම නැත්නම් මොකක් හරි දැන් ඔය වැහිල්ලක් වහන්න තනක් කපොල්ලක් වහන්න වගේ තැනකට. ඒ වගේ දෙයකට හරි යොදනකාම මොකද්ද කියන්නේ? පරිභෝජනය කරනවා. පිණ්ඩපාතම් කියලා කියන දැන් පිණ්ඩපාතය අද ගත්තොත් අද පූජා කරොත් හෙට දානෙ ගන්නකම්. ඒ දවස පුරාවට මේ ඒ දාණය පරිභෝජනය කරනවා කියන මට්ටමේ තමයි. එතකොට රහතන් වහන්සේ කෙනෙක් දින 7ක් තිස්සේ නිරෝධ සමාපත්තියකට සමවැදුනොත් එතකොට සම්වදින්න කලින් ගත්ත දාණය ඒ දවස් 7ේම පරිභෝජනය කරා බවට පත් වෙනවා. ඊළඟට සේනාසන නම් ඒ රහතන් වහන්සේ ඒ සේනාසනේ වැඩ වාසය කරන තාක් කල්ම සේනාසනේ පරිභෝජනය කරනවා බවට පත් වෙනවා. උන්වහන්සේ එතනින් වැඩියාට පස්සේ අන්න ඒක පරිභෝජනය නොකරන ස්වභාවයට පත් වෙනවා. ගිලම්පසක් නම් ගිලම්පස කියලා කියන්නේ අපි දැන් ඔය හැම සන්ධ්‍යාවකම ගන්න මොනවා හරි තේ කහට හරි ඉඟුරු කොත්ත මල්ලේ හරි නැත්නම් පානයක් හරි ඒකම නෙවෙයි.
අපි හිතමු බෙහෙත් ලෙඩකට බෙහෙතක් ගන්නවා. අපි හිතමු උණ හැදුනා. උණ හැදුනට පස්සේ ගන්න බෙහෙත ඊළඟ ලෙඩේ හැදෙනකම්. කවදා හරි දවසක ඊගාව ලෙඩක් හැදෙන නැත්තකම් ඒ බෙහෙත පරිභෝජනය කරා බවට පත් වෙනවා. මොකද මේ බෙහෙත නිසා තමන් නිරෝගී භාවයට පත් වෙලා එනවා. එහෙම තමයි කියන්නේ. එතකොට ඒ තාක් කාලයක් අර බෙහෙතේ ගුණ නිසා තමන් ආරක්ෂා වෙලා නිරෝගී වෙලා ඉන්නේ. ඒතකොට ඒ කාලයක් දක්වා පරිභෝජනය ගිලම්පසක. එතකොට මෙන්න මේ චීවර පිණ්ඩපාත සේනාසන ගිලම්පස රහතන් වහන්සේ කෙනෙකුට පූජා කිරීමේදී මහත් වූ ආනිසංස තමන්ට ලැබෙනවා. ඊගාවට දේශනා කරනවා මේ විදිහට. ඉමේහි චපන භික්ඛවේ චතෝහි පුඤ්ඤාභි සන්දේහි කුසලාභි සන්දේහි සමන්නාගතස්ස අරිය ශාවකස්ස න සුකරම් පුඤ්ඤස්ස පමානං ගහේතු එත්තකෝ පුඤ්ඤාභිසන්දෝ කුසලාභිසන්දෝ සුඛස්සාහාරෝ සෝවාගිකෝ සුඛ විපාකෝ සග්ග සංවත්තනිකා ඉට්ඨාය කාන්තාය මනාපාය හිතාය සුඛාය සංවත්තතිති. අතකෝ අසංකේයෝ අප්පමෙය්‍යෝ පුඤ්ඤාභිසං අප්පමෙය්‍යෝ මහා පුඤ්ඤක්ඛන්தோත්වේව සංකං ගච්ඡති. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ආර්ය ශ්‍රාවකයන් වහන්සේ කෙනෙකුට රහතන් වහන්සේ කෙනෙකුට දානයන් පූජා කිරීමේදී ගිහි කෙනා ලබන්නා වූ පුණ්‍ය ප්‍රවාහය කුසල ප්‍රවාහය මහා පිං ගඟ මේ පින මෙන්න මෙච්චරයි කියලා ප්‍රමාණ කරන්න බෑ. රූප සම්පත් ආදී ලැබෙන දේවල් මෙන්න මෙච්චරයි කියලා ප්‍රමාණ කරන්න බෑ. තමන්ට සැප විපාක ලැබෙන මෙන්න මෙච්චර කාලයකට කියලා කියන්න බෑ. දැන් අපි හිතමු යම් කෙනෙක් මහා පිනක් කළා මේ පිනෙන් මට නිවන් දකින්නම ලැබේවා. ඒතොර නිවන් දකින ජාති දක්වාම ඒ පිනෙන් තමන්ට සැප විපාක ලැබෙනවා. ඉතින් ඒ විදිහට මේ පුණ්‍ය ප්‍රවාහය මේ කරපු කුසලයේ මෙන්න මෙච්චරයි කියලා ගණන් කරන්න බෑ. අසංකේයෝ අප්පමෙය්‍යෝ අනන්තය අප්‍රමාණයි. දැන් අසංකේයයක් කියලා කියන සාමාන්‍යයෙන් බිඳු ප්‍රමාණය 1.140ක් විතර වාගේ කියලා තමයි ධර්මයේ සඳහන් වෙන්නේ. එතකොට ඒ අසංකේය අප්‍රමාණ. ඒතර මොනවාද මේ? අවුරුදු නෙවෙයි. ජීවිත. ඒ ලබන ආත්ම භාවයන්. ඒ තරම් ප්‍රමාණයකට තමන්ට සැප වෙනස පවතිනවා. ඊගාවට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ විදිහට. සය්‍යතාපේ භික්ඛවේ මහා සමුද්දේ න සුකරං උදකස්සපමානං ගහේතු. එත්තකානී උදකාල්හානීති වා එත්තකානී උදකාල් කස්සතානීති වා එත්තකානී උදකාල්හ සහස්සානීතිවා එත්තකානී උදකාල්හ සතසහස්සානී වා අතකෝ අසංකේයෝ අපමෙය්‍යෝ මහා උදකත් කන්ධෝත්තේව සංකං ගච්ඡති. එවමෙව කෝ වික්ඛවේ ඉමේ චතෝයි පුඤ්ඤාවිසන්දේහි කුසලාවිසන්දේහි සමන්නාගතස්ස අරිය ශාවකස්ස න සුකරම් පුඤ්ඤස්ස පමානං ගහේතු. එත්තකෝ පුඤ්ඤාභිසන්දෝ කුසලාභිසන්දෝ සුඛස්සාහාරෝ සෝවාගිකෝ සුඛ විපාකෝ සග්ග සංවත්තනිකෝ ඉට්ඨාය කාන්තාය මනාපාය හිතාය සුඛාය සංවත්තතේති. අතකෝ අසංකේයෝ අප්පමෙය්‍යෝ මහා පුඤ්ඤක්ඛන්ධෝත්තේව සංකං ගච්ඡති. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහා මුහුදේ ජලය යම්කිසි මෙනුමයකින් මනිනවා. අපි හිතමු කෝප්පයක් කියලා, නැත්නම් ලීටරයක භාජනයක් කියලා, නැත්නම් නැලියක් කියලා ගමු.
1 2 3 4 5 6 කියලා මේ මහා මොහොතේ තියෙන ජල කඳ ගණන් කරලා අවසන් කරන්න බෑ. මෙච්චරයි කියලා කියන්න බෑ. එතකොට ඒවා 1000යි කියලා මේකෙන් 1000ක් තමයි මහා මොහොතේ තියෙන්නේ. මේකෙන් දසදහසක්, මේකෙන් ලක්ෂයක්. එහෙම තමයි මේකේ මොහොත ජල පරිමාව තියෙන්නේ කියලා ගණන් කරන්න බෑ. ඒ තරම් මහා ජල කඳක් මොහොතේ තියෙනවා. එතකොට මේ මහා ජල කඳ වගේ තමයි මේ කරන පින. ගණන් කළා අවසන් කරන්නට බෑ. ඒ මහා පින් ගඟ මෙන්න මෙපමණයි මෙච්චර කාලයකටයි සීමා වෙන්නේ කියලා කෙනෙකුට කියන්න බෑ. අවරක බුදුරජාණන් වහන්සේ කෙරෙහි හිත පහදවාගෙන සාදු සාදු කියන ආනන්ද ස්වාමීන් වහන්සේ. ආනන්ද ස්වාමීන් වහන්සේ සාදුනාද පවත්වපුගේ ආනිසංස කොච්චරක්ද දීර්ඝ කාලයක්. මහා කල්ප 7ක් දුන්නහම කච්චරද කාලයක් සප්පෙනස පවතිනවා කියලා කියනවා. ඊට අමතරව මෙච්චර වාරයක් සක්දෙව් රජ වෙනවා, මෙච්චර වාරයක් සක්විත රජ වෙනවා, මෙච්චර වාරයක් මේ ප්‍රාදේශීය රාජ්‍ය ලබා ගන්නවා. එපමණ කාලයක් දිව්‍ය ලෝකෙ සැප විඳිනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. ඒ සාදුනාද පැවැත්වීමේ කුසලයකට. එතකොට හිතන්නකෝ මේ වගේ කුසල් කරපුවාම කොයිතරම්නම් කාලයක් Tamanට සැප වෙනස පවතිනවා. එහෙනම් බලන්න මේ කුසල් වල පොඩි කුසල් ඒවා මේවා නෑ. කුසල් වල තියෙන්නේ මහත්ඵල කුසල්. ඒක Taman කරන විදිහත් එක්ක, ඒකට සම්බන්ධ වෙලා ඉන්න විදිහත් එක්ක තමයි ඒක පොඩිද ලොකුද කියලා තීරණය වෙන්නේ. ඊගාට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බොහොම ලස්සන ගාථා රත්න දෙකක්. මහෝදදෙන් අපරිමිතම් මහාසරං බහුබේරවං රතන ගණාන මාලයං නජ්ජෝ යතා නර ගණ සංඝ සේවිතා පුතෝ සවන්ති උපයන්ති සාගරං එවං නරං අන්නද පානවත්තදං සේයා නිසජ්ජත්ත රණස්ස දායකං පුඤ්ඤස්ස දාරා උපයන්ති පණ්ඩිතං නජ්ජෝ යතාවාරි වහව සාගරන්ති. මොකද්ද මේ කියන්නේ? බහුබේරවන් කියලා කියනවා බොහෝ බියජනක අරමුණු වලින් යුක්ත වූ, බොහෝ බියජනක අරමුණු වලින් යුක්ත වූ, මේ අරමුණු බොහෝ ප්‍රමාණයක් ඇති මෙවැනි සිතුවිලි රාශියක් තියෙන මේ සත්‍රුවන් ගණට, මේ සත්‍රුවන් රැලකට, සත්‍රුවන් බොහෝ ප්‍රමාණයකට නිවෙසක් බොහෝ බියජනක අරමුණු තියෙන ඔය නොයෙක් මැණික් ආදී රන් රිදී ආදී බොහෝ දේවල් වලට නිවාසයක් වගේ වෙච්ච මහා මුහුද තියෙනවා. ඒ මහා මුහුද තුල ඒ ඔක්කොම තැම්පත් වෙලා තියෙනවා. ඒ තැම්පත් වෙලා තියෙන ඒ මහා මුහුදට මේ ලංකාව, ඉන්දියාව, ලෝකයේ අනෙක් තැන්වල මේ හැම තැනකම ගංගා, යමුනා, චිරවතී, සරබුමහි ආදී මේ ඉන්දියාවේ තියෙන විශාල ගංගා පහකින් නොයෙක් ආකාරයෙන් එනවා මොනවාද?
ජල කඳන්. ජල කඳන් ඇවිල්ලා ඒ ඔක්කොම මහා මොහොත කියන නමින් එකම රසයකින් එකම ලුණු රසකින් යුක්තව තියෙනවා. ඒ වගේම දැන් මේ නිවන් අවබෝධ කරගත්ත මහා රහතන් වහන්සේලා කියන මෙන්න මේ මහා සයුර ආහාර පාන වස්ත්‍ර එහෙම නැත්නම් මේ චීවර පින්ඩපා සේනාසන ගිලම්පස කියන මෙන්න මේ සිව්පස ප්‍රත්‍යයන් පූජා කරන යම් දායක පණ්ඩිතයන් පණ්ඩිත වූ දායකයන් කලන ගුණ ඇති පණ්ඩිත වූ දායකයන් මිනිස්සු මෙහෙම පින් දහම් සිද්ධ කරනකොට ඒ පුණ්‍ය ධාරාවන් මහා පුණ්‍ය ගංගාවන් මේ නොනවත්වාම ගලන මේ මහා ගංගා සයුරට එනවා වගේ මහා පුණ්‍ය පාක රසක් ඒ පින් දහම් කරන අයගේ ජීවිතේ කරා ගලාගෙන එනවා කියලයි මේ කියන්නේ ගාථා දෙකෙන්. එතකොට බලන්න යම් විදිහකින් බොහෝ සැප සම්පත් යම් කෙනෙක් උදාපත් කරගෙන තියෙනවා නම් මේ වර්තමාන ජීවිතේ ඒ තමන් විසින් පෙර ජීවිතවල කරන්නට යෙදුන මහා පුණ්‍ය ධාරාවන් නිසා තමන්ම සිදු කරගත්ත තමන්ම සිදු කරගනිපුයි මහා පුණ්‍ය විපාකයන් තමන්ටම නැවතත් බොහෝ අර්ථවත් ලෙස බොහෝ සැප සම්පත් උදාපත් කරනවා කරමින් පවතින අනාගතයේදී ඒවා තව තවත් ලැබෙනවා පෙර ජීවිතවල කරපු දේවල්. ඒක පෙර ජීවිතවල පව් කරලා තියෙනවා නම් මොකද වෙන්නේ? ඒවත් තමන්ට ලැබෙනවා. නොලැබී තියෙන්නේ නැහැ. ඒ නිසා අපි දක්ෂ වෙන්න ඕනේ කරන දේවල් මොනා කරගන්නද? පුණ්‍ය ධර්මයන් කරගන්නට. එතකොට ලැබෙන විපාක මොනවාද? පුණ්‍ය විපාකයි. හොඳයි ඉතින් මේ විදිහට මේ උතුම් පුඤ්ඤාභිසන්ද සූත්‍ර දේශනාව අවසන් වෙනවා. ඉතින් එහෙමනම් හැමෝම තමන්ගේ ජීවිතේට කුසල් ගංගාවක් ගලන මට්ටමට තමන් හොඳට පින්දහම් ටික කුසල ධර්මයන් ටික හොඳට වඩවා ගන්න කියන කාරණාව මතක් කරමින් එහෙමනම් අපි මේ දේශනාව මේ විදිහට නිමා කරනවා. සෑම කෙනෙකුටම තුම් වූ නිවන් අවබෝධයේ පිණසම මේ කුසල් ඒකාන්තයෙන් හේතු වේවා කියලා මේ විදිහට ආශිර්වාද කරනවා. අභිවාදන සීලස්ස අනිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සංඝ සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු